හරි අයිබෝන් සිල්ලම් වයිස سبحان الله والحمد لله لا إله إلا الله الله أكبر سبحان الله والحمد لله لا إله إلا الله الله أكبر तू ही मेरी मौला तू ही मेरी मौला अल्लाह तू ही मेरी मौला तू ही मेरी मौला अल्लाह तू ही मेरी मौला ඕන දැන් මේක මේ පස්තාරය ගත්තොත් මේ x සමානයි බිඳුවට y සමානයි 1යි නේ. කියන්නේ මේකේ අන්තක්ඛණ්ඩය එකෙන් කැපිලා යන්නේ. මේ පැත්තේ පස්තාරේ ඍණ පැත්තනේ මේ පැත්තනේ ධන. ඒ කියන්නේ x ඍණ අනන්තයේදී y සමානයි බිඳුවයි. y සමානයි බිඳුව කියන අපි අනන්තය සමානයි බිඳුව කියවනේ බිඳුවට ආසන්න කරන බිඳුව සමාන නැහැ. ඒ නිසා මේක වෙන බිඳුවට ආසන්නව ගෙනිහිල්ලා කොහොම කියන්නේ y සමානයි ධන අනන්තයේදී වැඩි වෙනවා. මෙන්න මේක තමයි y සමානයි ex ප්‍රස්ථාරය. බිඳුවට ආසන්නයේදී උන් ගාවලා ගිහිල්ලා ඕම වැඩි කරනවා. ඊළඟට බලමු y සමානයි e ගේ ඍණ x සමානයි බිඳුවට කොහොමද බිඳුව ධන ඍණ නැහැනේ. ඒකට y සමානයි 1යි. x සමානයි ධන අනන්තය වෙනකොට ධන ඍණ ඍණ. ඒ කියන්නේ x ගේ e ගේ ධන ඍණ ඍණ කියන්නේ e ගේ ඍණ අනන්තයම තමයි එන්නේ. ඒකේ කට e දැම්මාම අපි අනන්තය බිඳුව සමානයි කියන්නේ. ඒ කියන්නේ ධන x ධන අනන්තයට y සමානයි බිඳුවයි. x සමානයි ඍණ අනන්තයේ ඍණ ඍණයි ධනනේ. ඒ කියන්නේ e ගේ ධන අනන්තය. ඒ කියන්නේ y සමානයි ධන අනන්තය. ඍණ ඍණයි ධනනේ. එතකොට එතනදී ධන අනන්තය. දැන් අපි ඔක පස්තාරයකට ගමු. මේකේ තන්තකණ්ඩ එකම කියන්නේ x ධන අනන්තයේදී y සමානයි බිඳුවයි. කියන්නේ මෙතන x ගේ ධන පැත්ත ඒකේ ධන අනන්තයේදී y සමානයි බිඳුවයි. බිඳුවට ආසන්නයේ අනන්තයේ බිඳුවරනේ. හින්දා අපි ඔහොම ගිහිල්ලා අන්තකණ්ඩ එකකින් කැපෙන්න ඕනේ. ඍණ අනන්තයේ ධනයි. x එන්න වැඩි වෙනවා. ඔන්න ඔය තමයි පස්තාරය එන්නේ.